ඊට පස්සේ ඒ පාර මමත් ගන්න වලට. බුදුහාමේ ඔය දරුවා පැන්න. තරමකවද? ඒ පාර බලනකොට මෙන්න නැන්ද ඉන්න පටුල්. බුදුහාමේ කොහෙවත් ඉන්නේ නැන්ද ඉස්සල්ලාම වලේ වැටිලා. බුදුහාමේ අරමකවද? ඒ පාර හැබැයි හොඳේ බල්ලට වගේ සැලකුවා. බුදුහාමේ නම්බර කාරය හැබැයි හොඳයි ඒක. ඒ පාර මං ආවයි කියලා සතුට වෙන්න නැන්ද යනවා මාර්කට් එකට. මාර්කට් එකට ගියා. ඒ පාර හොඳේ සේරම කනබොන જાති තේරම ගිහිල්ලා කහකල ඔක්කොම කල්වර වෙලා. කන්න පොළොවේ බත් විතරයි. බුදුහාමේ අරාකාර જાති ගිරල්ලා පොළොවේ බත් විතරයි කන්නවා කියලා තියෙන්නේ. ඒ පාර මෙන්න නෑ මාම හොඳේ මට නිදා ගන්න ලේච්චි කරනවා. බුදුහාමේ කොල්ලට ඉතින් කොල්ල දවසකින් ඉන්නේ ගෙදර ආවේ. ආලකින් කියලා හොඳේ අඬ උඩේ මෙට්ටියක් දාලා මෙට්ට උඩින් පැදුරු කබලක් දාලා ආයි මෙට්ටියක් දාලා සේරෝ ඔක්කොම හරි කට්ටල ඉවර වෙලා. ඇඳ යටින් පැදුරු කබලක් දාලා දුන්නා නිදාගන්නේ කියලා. බුදුහාමේ අරාකාර ඇඳ හදලා පිළිවෙලකට ඇඳ යටවම දුන්නේ හැම. ආයිත් මල්ලටවත් බුදුහාමේ යම ගහලා පැනුවේ තියෙන්නේ. මොකද ඇහුවා ආවේ? තමිලෙන් කරා යන්නේ ආවේ. යන්නේ කිව්වා. බුදුහාමේ නියමයි වෙලාව. අනමකෝ. හරමකෝ. ඒ පාර කිව්ව මං ආව නැන්දේ කොහෙද තැඹිලි තියෙන්නේ කියලා. තෝ හදාව තැඹිලි තියෙන්නේ. ඒ පිටිපස්සේ පිළිකන්න පැත්තේ ඉස්සරහා හිටෝපුවේ පැත්තේ අයිනකට වෙන්නේ පොඩි ගහක් පුංචි පැල ගහක් ඇත්තේ. බුදුහාමේ මාළි තෑන් ගොඩා. ඉතින් ඊට පස්සේ පුංචි පැල ගහක් ඇච්චිය. බබට 6ක් විතර උසේ කිව්වා. පැල ගහ බබ 10ක් විතර උසේ කිව්වා. සෝ මේවද යනා. ඒ පාර හොටේ ඔන්න බොහොම මාරුවෙන් ගහලකට ගියාට පස්සේ ගහට ලගින් කියන්නේ. අර මොකවද? නියවල අල්ලක් නැහැ. නියවල අල්ල නැත්නම් ඊට පස්සේ පාර මං නියවල ගහට නැක්කා. නගහට නියවල නැක්කා. නියම. අද්ද බලවේ ඒ කියන්නේ ගහවැටිට මගේ නියවල ලිපිපොට වැටිනා. බුදුහාමේ නැතුව තිබිච්චක වැටුණා මගදී. මේ කොහේ හංගා ගිහිල්ලා. ඒ පාර හත්කලාවේ ගොක්කට්ටෙන් බැලුව තැඹිලි නැට. තැඹිලි නෑ. නැට. අර මොකවද? කවුද දන්නේ? බුදුහාමේ ගහ බල්ලා නෙවෙයි නැක්කේ. ඒ පාර හොදේ හත්කලාවේ බිමට බහින්න කියන්නේ ගහලින් ඉතර දුවචට. උඩුවතට ලිස්සන. ආපෝ මේවද ගහ කපලා පැත්ත බැලලාගෙන. ඒ පාර හත්කිලව්වේ බොහොම වාර්ගේ පල්ලෙහාට ඇවිල්ලා බලනකොට හෙට කිසි බල්ලයක් අන්න මැද. බුදුහාමේ ගලකට අහුන්නේ නැතේ ඔබ. හත්කලාවේ. උඩට බහිනකොට තමයි ගහේ ගෙඩි ටික අහුවෙලා. ඒක මට කලබලනේ. ඒකනේ කලබලනේ. ඒ පාරකින් තැඹිලි තිබුණට බිමට වහින්න විදියක් නැහැ නෝ. අර මොකවද? බිමට උඩුවතට ලික්කනවද? උඩුවතට දැන් මේක ඉස්සලා. මම කතා කරා නැන්දේ. කතා කරා නැන්දේ. මේ ආතවාරේ බුදුහාමේ නැන්දට වරේ කිව්වා. පිට කාණ්ඩට කියලා කුටි කන්නේ වතුණා. පිට කාණ්ඩේ කියන තමන්ගේ කෙනාට කිව්වා. ඒ පාර නැන්දේ මට බිමට වහින්න විදියක් නැtei කිව්වා. අර මොකවද? නන්ද දුවල ගිහින් කඹයක් ගෙනල්ලා ඔන්න බෑන ඕක බැනගන්න කිව්වම හුකටියේ. හුකට තුනක් බැලගන්න. ඒ පාර නන්දට හුකටියේ බැනගත්තා. නන්දත් බැලගත්තා. නන්දත් බැනගෙන නන්ද කියනෝ බෑනෝ බුරුල් බෑනෝ බුරුල්. බෑන බුරුල් බෑන බුරුල්. අච්චලා මේ බෑන බුරුල් කල්ලා ලොඩොත් කාලා බෑන බිම. ගෙම්බ වගේ වැටෙන පොළ. නෑ බෑන බිපතාව විතරයි නන්ද නැත. බුදුහාමේ නන්ද ගහේ ගියේ. නන්ද ගහේ. බුදුහාමේ නන්ද ගහන වැටිලා ඒවා. නන්ද කියනෝ බෑනෝ බුරුල් බෑනෝ බුරුල්. නන්ද බුරුල් බෑන බුරුල්. ඒ පාර නන්ද බුරුල් කොන්නෝ බෑන බානෝ බෑන බුරුල් කොන්නෝ නන්ද බානෝ. බුදුහාමේ දෙන්න වැල බානවා වගේ නන්ද බෑන වැල බාලෝ. පොටෝ. ඒ පාර කොහොම හරි ඒකත් හරි ගියේ නැතුව. අපෝ එකත් හරි ගියේ නැතුව. ඒ පාර නන්ද කිව්වන්න පිළිගන්න පැත්තේ පුතේ නිමකක් ඇත්තේ. ඒක කෙනාලා කහට ගහලා ගහෙන් බහලා වරෙන්න කියලා. මම චුටුත් කාලා ගියා. නිමක කෙනාව කහට ගහලා ගහට බයෙන් බහලා තමයි යන් ආවේ. බුදුහාමේ මල්ලි මට තියෙන ප්‍රශ්නයක්. මොකවද? දැන් ෆැමිලි ඕන උනේ කාටේ? මටනේ. නන්දලා ගෙදර ගියේ කවුද? මම. දැන් ෆැමිලි ගහට නැග්ගේ කවුද? ඒත් මමනේ. බුදුහාමේ ගහෙන් බහින්න බැරි උනේ කාටේ? නලාගේ මට. බුදුහාමේ නිමක ගෙන්න ගියේ කවුද? කවුරුවත් ඉන්නේ නැහැ මම තමයි ගියේ. දැන් මට කියන්න මල්ලි ගහෙන් බැරි මොහොල කවමේ නිමක ගෙන්න ගියේ. ඉතින් පෙරේතෝ ගහෙන් බහින්න බැරි නිසානේ එනවා නිමක කරලා ගහට ගහලා ආවේ. බුදුහාමේ මේ ආරයත් එක දෙදුවා මම පිස්සු වෙනවා. අපේ පාඩම ළඟට ෆොට්ට ගන්න මෙහෙල කන. දැන් මේකකින් තේරුම් ගන්න බැරිද? ඔයා කොහොමුණාද? මට ගහෙන් බහින්න බැරි නිසානේ මං නිමක කරලා ගහට ගහලා ආවේ. බුදුහාමේ මෙන්න මේ මාළි නම් හොඳ ඉස්කෝලේ යවන්න. අර මොකවර? බුදුහාමේ මත් යවනවා. ඔයා ගෙනියන්න වෙන ලොන්ඩි
මොන්ටිසෝරියට මුලින් ඉඳලා. ලොන්ඩන් එකට දාන්න. ඒ පාර හොඳේ ගෙඩි වල්ලේ තිබුණ බුදුහාමේ ගෙඩි 10ක් විතර. වල්ලට 10ක් තිබුණා. වල්ලක විතර දෙකක් දුන්නා. එයා ගෙදර 4ක් දුන්නා. ඒ පාර මකේරකට දුන් 4 දෙනෙකුට දුන්නා. මේ 10ටම ඒ ඔක්කොම ඉතුරු වෙලාවේ ඉතුරු එක තමයි අරගෙන ආවේ. එකක් ඉතුරු කරගත්තා. එකක් ඉතුරු කරගෙන මේ අරන් ආවා. හොඳයි. නන්දානාම වෙනින් තමිල භෝජන ආවා කිව්වා. අන්න හරි. නරෝ රෝගාතුරින් ඉන්න මේකෝ ලෙඩක් හද කරගෙන යන්න හරි විශාල අමාරුවට. අන්න බොම. නන්දානම් ඔය